කුන්ෆු පැන්ඩා කාටුනේ සඟවා තිබූ අනුනාකි රහස. අපේ රටවල ඉහළම තනතුරු දරන නායකයෝ රාජකීය පවුල්වල අය ඇත්තටම වෙනත් ග්‍රහලෝකයෙන් ආපු පුරාණික මානවයන් පිරිසක් නම් කුමන්ත්‍රණ න්‍යාය දරන අය කියන විදිහට මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. අපි මුලින්ම බලමු කවුද මේ උරංග මිනිසුන්, කවුද මේ අනුනාකිවරුන් කියන්නේ කියලා. අපි ඔවුන්ගේ ලෝකය ගැන සලකා බලන විට අනුනාකිවරුන්ගේ ලෝකය න්‍යායවාදීන් කියන්නේ ඔවුන් මූලික නිජබිම, න්‍යායවාදීන් කියන්නේ ඔවුන්ගේ මූලික නිජබිම ඉබිරු කියන අමුතු ග්‍රහලෝකයේ බවයි. මෙය අපේ සූර්ය වටේ යන අවුරුදු 2600ක් වගේ දිග කාලයක් යනවා. ඔවුන් පෘථිවියට එන්නේ මේ ගමන් මඟ අතරතුරදී පුරාණ සුමේරියානු කතාවට අනුව ඔවුන්ගේ පෘථිවියට ආවේ ඔවුන්ගේ ග්‍රහලෝකයට ඕන ඌ රත්තරන් වැනි සම්පත් ලබා ගන්න. ඒ වෙනුවෙන් මිනිස්සු හදලා එහෙම නැත්නම් බයෝ ඉන්ජිනියර් ලෙස වහලුන් ලෙස පාවිච්චි කළා කියලායි කියන්නේ. ඔවුන්ගේ සැබෑ පෙනුම, ඔවුන්ට මිනිස්සු රූපේ ගන්න පුළුවන් වුණත් ඔවුන්ගේ සැබෑ පෙනුම හරිම භයානකයි. උස අඩි 7-10 අතර ඉතාම උසයි. තම මුළු ශරීරයම කටුස්සෙකුගේ වගේ සමකින් වැහිලා. ඇස් ඔවුන්ගේ ඇස්වල කළු ඉංගිරියාව සිරස් ඉරක් වගේ තමයි පිහිටලා තියෙන්නේ. සැඟවී සිටින තැන්. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජීවත් වෙන්නේ ලෝකයේ ප්‍රධාන නගර යටතේ අති විශාල රාශිගත කඳවුරු වලයි. කුන්ෆු පැන්ඩා කාටුනේ තිබූ රහස. ඔයා බැලුවද කුන්ෆු පැන්ඩා අලුතෙන් රිලීස් වුණ කාටුන් එක? ඒකේ අමුතු කටුස්සෙක් තමයි ප්‍රධාන බලගතුම සතුරා වෙන්නේ. ඔහුට ඕනෑ කෙනෙකුගේ රුපියක් බවට පත්වෙන්න පුළුවන් වගේම ඕනෑම කෙනෙකුගේ හැකියාවන් පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ උරග මිනිසුන් ඒ වගේ හැකියාවන් තියෙන පිටසක්ම ජීවන කොට්ටාසයක් තමයි. මේ කාටුනේ අපිට රාසින් පෙන්වන්නේ ඇත්තටම අනුනාකිවරුන් නොවේද? ඔවුන්ගේ සැබෑ බලය, එහෙම නැත්නම් හැඩය වෙනස් කිරීමේ හැකියාව ඉතාම සරල විදිහට මේ කාටුනේදී විස්තර කළා නේද? මම මේ කතාව කිව්වේ ඔයාලට සරල උදාහරණයක් ගන්න. මේ උරග මිනිසුන්ගේ එකම අරමුණ ලෝකය අල්ලාගෙන පාලනය කිරීම. ප්‍රධානම බලය හැඩය වෙනස් කිරීම. ඔවුන්ගේ ප්‍රධානම බලය තමයි ක්ෂණික හැඩය වෙනස් කිරීමේ හැකියාව. ෂේප් ෂිෆ්ටිංగ్. මේකෙන් තමයි දේශපාලඥයන් විදිහට වෙස්වලාගෙන අපේ සමාජයට රිංග ගන්න. ඔවුන්ට පුළුවන් මේ අපේ මනස බලපෑම් කරන්න. අපිව බියෙන් හා අවුලෙන් තබන්න. ලෝකෙ කැළඹු සාක්ෂි වෙන්න. මේ කටුස්සන් සමග වෙලා ඔවුන්ගේ සැබෑ පෙනුම පාලනය කරගන්න බැරි වෙන අවස්ථා දෙකක් ගැන ලෝකයම කතා කළා. ඕකේ කැළඹු සාක්ෂි. මේ කටුස්සන් සමහර වෙලාවට ඔවුන්ගේ සැබෑ පෙනුම පාලනය කරගන්න බැරි වෙන අවස්ථා දෙකක් ලෝකයම කතා කළා. ඇමරිකානු ජනාධිපතිතුමාගේ මන්තු ආරක්ෂකයා සිදුවීම 2013දී ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා මහතාගේ ආරක්ෂා කිරීමට සිටි ආරක්ෂණ නිලධාරියෙක්ගේ හැසිරීම ගැන වීඩියෝවක් ලෝකය පුරා පැතිර ගියා. අමුතුම දේ, ඒ වීඩියෝ එකේ පෙනුනේ මේ ආරක්ෂකයාගේ මුහුණේ කොටසක් සහ අත්වල පෙනුම ක්ෂණික උරගයෙකුගේ ස්වරූපයට වෙනස් වුණා වගේ දර්ශනයක් මාධ්‍ය අවධානය. මේ සිදුවීම ගැන BBC නිවුස් වැනි ප්‍රධාන ආයතන පවා කතා වුණා. දවල්න මන්දිරයටත් මේ ගැන නිල පිළිතුරක් දෙන්න සිද්ධ වුණා. අපේ කතාවේ දෙවනි සිදුවීම පොලිස් නිලධාරියා දුටු උරග මිනිසුන්. 1967දී ඇමරිකාවේ හර්බර්ට් ෂීමර් නම් පොලිස් නිලධාරියෙක් තමන්ට මේ වගේ අත්දැකීමක් වුණා කියලා ප්‍රකාශ කළා. ඔහු රාත්‍රී මුල් සංචාරයේදී පිටසක්වල යානයක් අසල උරග මානවයන් දැකලා තියෙනවා. ඔවුන්ගේ සම කටුස්සෙකුගේ වගේ බවත් ඇඳුම්වල සර්පයෙකුගේ ලාංඡනයක් තිබූ බවත් ඔහු කියනවා.